කුසගිනි නිවා ගන්නට එක වේලක් නොව උගුර තෙමා ගන්නට දිය පොදක්වත් නැතිව සිටි ලක්ෂ ගණන් පිරිස ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් ගැලවී පැමිණියේ ප්‍රභාකරන්ට මෙන් රසමසුළු සොයාගෙන නොවේ. ප්‍රභාකරන්ට මෙන් තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් බුරියානි ඉල්ලාගෙන නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ Tamanගේ පොඩි එකාට කිරි වේලක් දෙන්නටය. බත් කටක් කවන්නටය. එසේ පොඩි එකාට කෑම වේලක් කවන අතරම Tamanගේ කුසට පාන් කැබැල්ලක් හෝ බිස්කට් එකක් හෝ දමා ගන්නටය. ප්‍රභාකරන්ගේ දරුවන්ට මෙන් සියලු සැප සම්පත් ඔවුන් ඉල්ලන්නේ නැත. ඒ නිසාම ප්‍රභාකරන්ගේ උගුලෙන් ගැලවී ඔවුන් ලක්ෂ ගණනින් රජයේ පාලන ප්‍රදේශ වෙත ආවේ නිදහස ඉල්ලාගෙනය. එසේ පැමිණි පිරිසට ආදරය කරුණාව අවශ්‍ය වෙත. ගැබිනියන්ට තිමිරිගයක් අවශ්‍යය. මේ සියල්ලම කරන්නට රජයට තනිවම පුළුවන්කමක් නැත. හැමදාමත් අනුන්ගේ දුකේදී පිහිටවන අනුන්ට විපතක් වූ විට නෑගමන් යන පිරිසක් සිටින මේ රටේ සහෝදරත්වයේ සත්කාරයට හොඳම මොහොත උදා වී තිබේ. ස්වාධීන රූපවාහිනිය උතුරේ අවතැන් වූ ලක්ෂ ගණන් පිරිසට තෑගි කරන්නට වියලි ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් එදිනෙදාට අවශ්‍ය භාණ්ඩ එකතු කොට ඔවුන් වෙත යැවීමට පියවරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තනි ජාතියකින් සමන්විත බව දැන් අවබෝධ කරගෙනය. එදා සිට මිනිසුන්ගේ සිත්වල පළපදියම් වී තිබුණු ජාතිවාදී සංකල්ප සියල්ල වත්මන් ආණ්ඩුව විසින් සුණු විසුණු කොට ඇත. අද ජීවත් වන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ලෙසින් එකිනෙකාගෙන් වෙන් වූ ජනවර්ග සමූහයක් නොව එකම ශ්‍රී ලාංකීය ජාතියකි. ඒ නිසාම යමෙකුට විපතක් සිදු වූයේ නම් ඔවුන්ට ආධාර උපකාර කිරීම මනුෂ්‍යත්වයේ උදාර ගුණයකි. ස්වාධීන රූපවාහිනිය ඉදිරිපත් ඇත්තේ ඒ උදාර කර්තව්‍ය කිරීමටය. ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය දෙන ලෙස අපි තා කාරුණිකව ආයාචනා කර සිටින්නෙමු. බස්රියේ සිදු වූ දරූපත ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයෙන් දුටු විශාල පිරිසක් පියවරුන් නැති එම කිරිසප්පයන්ට කැපකරුවන් වීමට කැමැත්ත පළ කර සිටිති. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදවතටද ඒ කිරිසප්පයන්ගේ පුංචි අඳෝනාව ඇසුනේය. ඒ දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයක් ඇති කරන්නට තීරණය කළේ වේදනාව දැනුණු නිසාය. දැන් ඉතින් සියලු දෙනා එක්ව විපතට පත්වී සිටින සියලු දෙනාගේ දුකට කොටස්කාරයන් විය යුතුය. විමසුම සටහන මහින්දා